අපිට වැඩිපුරම අපේ හිතවල රැඳිලා තියෙන්නේ අතාරිනවා කියන අර්ථය නෙමෙයි. පුළුවන් තරම් ගොඩ ගහගන්නේ කොහොමද කියන අදහස. ඒක පින්වත්නි ඔය අග්ගඤ්ඤ සූත්‍රය බලනකොට උලන්න පෙනේ ඔය මේ පෘථුවිය නැත්නම් මේ ලෝකයේ සම්භවය වෙන විදිහ බුදුහාමුදුරුවෝ මතක් කරනවානේ. ඒකෙත් මේ සත්වයා මෙච්චර මට්ටමට පිරිහෙන විදිහ කියනවා. ඒ හැමතැන මුලේ මොකද්ද? රැස් කරගන්න තිබ්බ ආසාව. ඒ කියන්නේ පුළුවන් තරම් තමන්ගේ කියලා ගොඩක් ගහගත්තොත් තමයි මේ මහා සමාජය ඇතුලේ තමන්ට තත්වයක් ලැබෙන්නේ. ඒ හින්දා තමයි සියලුම ක්‍රමවේද හැදිලා තියෙන්නේ. සරලව ගියොත් පොඩි කාලේ අපිට උගන්වන භාෂාව ඉඳන් ඊට පස්සේ අපිට ලැබෙන අධ්‍යාපන රටාව ඉඳන් අපි හොයන රස්සාව ඉඳන් අපි හොයාගන්න සහකාරයා සහකාරුවා ඕනම දෙයක් අවසාන මරණ මොහොත දක්වා සියලු දේවල් රැඳිලා තියෙන්නේ අර පුද්ගලයාට දෙයක් ලැබෙන විදිහට. නම කියන්නේ Tamanට අයිති දෙයක් නේද? පරම්පරාව Tamanට අයිති දෙයක් නේ. කුලය, ගෝත්‍රය, තත්වය, තානාන්තරය, Taman ඉන්න තැන, Taman ආශ්‍රය කරන මිතුරෝ, හතුරෝ ඒ සියලුම තැන් වලින් Tamanගේ தත්ත්වය උලුප්පාගෙන නැත්නම් Tamanට රැස් කරගත්ත දෙයක් බවට ඒකපත් වෙනවා මිසක කොහෙවත් අතහැරෙන හිස් වෙන තැනක් නැහෙනේ. සාමාන්‍ය ලෞකික ප්‍රවාහය උගලන්න පුළුවන්ද Tamanට යමක් කමක් නැතුව ජීවත් වෙන්න? ඒක විවහාරෙත් තියෙනවා නේ. මිනිස්සුකුණාම යමක් කමක් තියෙන්න ඕනේ කියලා. යමක් කමක් තියෙන්න ඕනේ කියන්නේ මොකද්ද? ඒක තේරෙනව නේද? කොච්චර ගොඩ ගහ ගන්නවා කියන එක නැත්නම් රැස් කර ගන්නවා කියන එක අපිට ඒ කියන්නේ අපි ඉපදෙන තැන ඉඳන්ම අපේ කියන්නේ මොලේ හරහාම කිදා බහැපු අදහසක්. අතහැරෙනවා කියන එක හරිම දුක් කටෝර දෙයක් නේ. ඒ හින්දා තමයි බුදු ගානසල මතක් කරේ ඔය දාණය කියන වගේ එකක්. මිනිස්සුන්ට හරිම දුෂ්කරයි කියලා. මනසින් උසස් මිනිස්සු ගැන කියන්නේ හොඳේ. මේ තිරසන්නු ගැන නෙමෙයි. මනසින් උසස් කියන මිනිස්සුන්ටත් දාණය දෙන්න යුද්ධයක් කරනවා කියලා මතක් කරේ. ඒකට හේතුව තමයි අපි ස්වභාවයෙන්ම ඉපදීම පරාවර්තනය කරලා තියෙන්නම රැස් කර ගන්නවා කියන අර්ථයෙන්. අර හොඳ කියමනක් තියෙන්නේ. ඉපදෙනකොට නූල් පොටක්වත් ඇඟේ තිබ්බේ නැහැ. මැරෙනකොට නූල් පොටක්වත් අරන් යන්නේ නැහැ යන්නත් බෑ. නමුත් ඒ අතරමැද මහා කන්දක් වගේ මහා සාගරයක් වගේ දේපල රැස් කරන්න ගිහිල්ලා නිරාර්ථක වෑයමක නිකන් මැරලා ගිය අපරාධ මිනිස්සු වෙලා තමයි බොහෝ දෙනා මේ ජීවිතේ හමාර කරන්නේ. ඒකට හේතුව තමයි අපි තේරුම් අරන් නැහැ ඉපදුනේ ඇයි කියන කාරණාව. ජීවිතය කියන්නේ මොකද්ද කියන කාරණාව. මැරෙනවා නම් ඒ මැරෙන්න හේතු මොනවද කියන කාරණාව. මැරෙන්නේ ඇයි කියන එක. මරණය කියන්නේ මොකද්ද කියන එක. ඕවා කාටවත් එච්චර ලොකුවට තේරුම් ගන්න ඕනේ කියලා හිතෙන්නවත් තේරුම් ගත්තොත් හොඳයි කියලා හිතෙනවත් එහෙම එකක් තියෙනවද කියලාවත් හිතෙන මට්ටමට අපි ඉන්න සමාජය ඇතුලේ දත්තයක් අපිට එන්නේ නැහැ. දැන් මම නිකන් ඔයාලට නිකන් හිතනවා නම් පොඩක් නිකන් අදහසක් හිතන්න කියන්න. තමන්ගේ ළඟම අපි තුමු තමන්ගේ දරුවා නැත්නම් තමන්ගේ සොහොයුරා සොහොයුරි ඒ වගේ කෙනෙක් මහානදම් පුරන්න වගේ යන්න ඕනේ කියලා තීරණයකට ආවොත්. ඒකට ප්‍රථමයෙන්ම නැත්නම් මුලින්ම සාමාන්‍යයෙන් එන මොකද්ද ප්‍රති උත්තරය? මොකද්ද ඒකේ තියෙන ප්‍රතිචාරය? තමන්ගේ හිත ඇතුලෙන් ගත්තොත් අපි බොහෝ දුරට ඒකට හොඳයි කියලා කියන්න පුළුවන් බණ අහන හින්දා නමුත් ඒක දැම්ම නෙමෙයි ඔක කරන්න පුළුවන්. තව ටිකක් පස්සට දාමු. ඒ වගේ තැනක නැද්ද අපි? ඉතින් බණක් භාවනාව කරන්න ගියත් ඔක දැම්ම දඟලන්න ඕන එකක් නෙමෙයි ටිකක් වයසට ගියාම වගේ බලමු කියන එක. ඒක අපේ ස්වභාවික උත්තරේ හොඳේ. ඒක කවුරුත් හිතලා දැන් මම මේක කියන්නේ මෙහෙම එහෙම නෙමෙයි අපිට ස්වභාවිකම එනව නේද උත්තරයක් එහෙම. එදා අපි උදාහරණ මතක් කරන්නේ ඔකට ප්‍රමාදයි කියන එක. උදාහරණ මතක් කරලා තිනවා මහන්නි කෙස් රැවුල් කළු කාලේ ධර්මයේ හොයන්න මොකද ඒ කෙස් රැවුල් කළුයි කියන එකේ අර්ථයක් තියෙනවා. ඒ කෙස් රැවුල් කළු කාලේ නේද සාමාන්‍ය අපි ලෞකික සමාජයේ හොඳම තත්ත්වයට එන්නේ. උප්පත්තියේ පටන් කෙස් සුදු වෙන තැන දක්වා කාලේ නේද මිනිස්සෙක් හොඳටම නැහින්න වැඩ කරලා තියෙන්නේ. සමාජ තත්ත්වය අරන් තියෙන්නේ. කෙස් රැවුල් කළු වුණාට පස්සේ මිනිස්සෙක්ගේ වටිනාකමක් නැහැ නේද මහා සමාජයටවත්. මම දන්නේ වැඩි හිටියෝ ඉන්න හින්දා දැන් ඕගොල්ලෝ රස්සාවක් කරලා තිනවා නම් දැන් රිටයර් වෙලා පෙන්ෂන් නම් ගෙදරට වෙලා ඉන්නවා නම් අවුරුදු 10කින් විතර පස්සේ නැවත ඔබ වැඩ කරපු රාජකාරී ස්ථානටම ගිහිල්ලා බලන්න. එක්කෙනෙක්වත් අඳුරයිද කියලා ඔයගොල්ලෝ? අඳුරන්නේ නැහැ. අපේ අම්මයි තාත්තයි දෙන්නම රස්සාවල් කරන්නේ. දැන් දෙන්නම විශ්‍රාමිකයි. අම්මයි තාත්තයි බොහෝ දුරට මට කියන කතාවක් තියෙනවා. දැන් ඔෆිස් එක පැත්තේ ගියාම මුරකාරයවත් අඳුරන්නේ නැහැ කියලා. මේ මුරට ආපු මිනිස්සුත් දැන් අලුත්. මම කියන්නේ ඒක තමයි විදිය ජීවිතේ. නමුත් වැඩේ තියෙන්නේ එතනට ඇවිල්ලා අත්විඳලා ඔය දුක එනවට වඩා කලින් තීරුම් අරන් ඉන්න එක මාර වටිනවා. ඉපදුනේ ඇයි කියලා හොයපන්. ජීවත් වෙන්නේ ඇයි කියලා හොයපන්. මැරෙන්නේ ඇයි කියලා හොයපන්. මිනිස්සෙක් කියන්නේ ඇයි කියන එක හොයපන් කියන එක අපිට ඇවිල්ලා නැහැ නේද? ඉපදුනා ඔබ මිනිස්සෙක්. එහෙනම් ඔබ කළ යුත්තේ ඉගෙන ගැනීමයි, විශ්වවිද්‍යාලයේ යෑමයි, රස්සාවක් කිරීමයි, කසාදයක් කර ගැනීමයි, දරුවෝ හැදීමයි, පෝෂණය කිරීමයි. මැරෙනකොටත් අපිට ප්ලෑන් එකක් තියෙනව නේද? මැරුණා මෙන්න මේ පාලේ කියලා තමයි නැත්තම් ගෙදර මෙතන තමයි තියන්න ඕනේ කියලා. ඒ ටික අපි සෑහෙන්න දැනුවත් නේද? මං කියන්නේ තේනවද? සරලව ඕගොල්ලන්ට පුළුවන් නේද? ඕගොල්ලෝ මැරුණාට පස්සේ මොන වගේ ඕගොල්ලන්ගේ මිනිහ අන්දයි තියලාද දැන් ඕගොල්ලන්ට හිතන්න පුළුවන් නේද? ඇයි ඒ? මලගේකට ගියත් මැරෙන්නේ නැහැ කියලා කවුරුත් කියන්නේ නැහැ නේ.
මැරුණා නම් මේක කරන්න කියලා නේද කියන්නේ? අසනීප වෙන්නේ ඇයි කියලා කවුරුත් කියන්නේ නැහැ නේද? අසනීප වුණොත් මෙන්න මේක කරන්න කියලා නේද කියන්නේ? ඉපදෙන්නේ කියලා කවුරුත් කියන්නේ නැහැ නේද? ඉපදුන හින්දා මෙන්න මේ ටික කරපන් කියලා නේද කියන්නේ? මේකේ අවුලක් තියෙනවා කියලා පේනවද? ඒ හින්දා තමයි ඉපදුනාට පස්සේ මෙන්න මෙහෙම තමයි ජීවත් වෙන්න ඕනේ කියන સિદ્ધාන්තය ඇතුලේ අනිවාර්ය ඒකාන්ත ධර්මතාවයක් පුළුවන් උපරිමේ රැස් කරගන්න ප්‍රතිපදාවක් හැදෙනවා. රැස් කරගන්න ගියාම මොකද වෙන්නේ කියන්නේ? රැස් කර ගැනීමේ ආදීනයක් නැත්නම් විපාකයට එනවා මොකද්ද? රැස් කර ගැනීමේ විපාකය තමයි ආරක්ෂා කරන්න වෙනවා. පුළුවන් තරම් ගොඩ ගහගත්තොත් එහෙම ඒවා රැස් කරගන්න තියාගන්න වෙනව නේද? හිතන්නකෝ ඕගලන්ට තියනවා කියලා හාල් මෝලක්. හරිද? ඒ හාල් මෝල හදනකොට ඒ වපසරියේ ඒ හාල් නිකන් වෙනසෙන්නේ නැති වෙන්න හදන්න වෙනව නේද? ආරක්ෂා කරන්න වෙනව නේද? මීයන්ගෙන් බේරන්න වෙනව නේද? මිනිස්සුන්ගෙන් බේරන්න වෙනව නේද? ඒ කියන්නේ ආරක්ෂාව යොදන්න වෙනව නේද? ආරක්ෂාව යොදන එකේම අදහස් මොකක්ද කියන්නකෝ? රැස් කරගන්නවා කියන එකත් එක්ක සම්බන්ධයි මොකද්ද? ඈ? ආරක්ෂාව කියන එකේ යටිපෙළ මොකද්ද? මෛත්‍රියද? රැක ගැනීම නිසා උපදින්නේ වෛරය, ක්‍රෝධය, තරහව. මම මේවා කියනකොට නිකන් හිතන්න එපා වුනේ එහෙමත් ඒවා වෙනවා කියලා. එහෙම නෙමෙයි. මේ දැන් උනත් ඒක ඒ විදිහටම අපේ ජීවිතේ තියෙනවා. පැහැදිලිද? නිකන් හිතන්න ඕගොල්ලෝ හිතනවා වෙන්න පුළුවන් අපි එහෙම නැහැ අපි හරි ධාර්මිකයි. අපි මිනිස්සු විදිහට කිසිම කාටවත් හානියක් නොකර ඉන්නේ කියලා. නොකර ඉන්නේ තාම. තේනවද? තත්ත්වය වෙනස් වෙච්ච ගමන්. හරිද? ඕගොල්ලෝ මනුස්සයි කියලා හිතන් ඉන්න තත්ත්වය පවත්වා ගන්න වපසරියෙන් තියෙන දායකත්වයක්. ওই දායකත්වය වෙනස් වෙච්ච ගමන් ඇතුළේ ඉන්න සතා කොහොමද එළියට එනවා. අමතක කරන්න එපා පින්වත්නි අපි කතා කරනකොට අතීතයත් මේවට සාක්ෂි. ඕගොල්ලෝ දන්නවා අපි ඊටාම ගෞරවයෙන් වන්දනා කරන මහරහතුන් වහන්සේනමක් වැඩි හිටියනේ අඟුලිමාල මහරහතන් වහන්සේ කියලා. උන්වහන්සේ කතාව දන්නව නේද? උන්වහන්සේ පොඩි කාලේ නම් හරි ඡණ්ඩ ප්‍රචණ්ඩ එහෙම චරිතයක්ද? නෑ මොකද්ද නම කියන්නකෝ ගී කාලේ? නමත් අහිංසක. එතකොට කොහොමද? අහිංසක අඟුලිමාල වුණා කියන එක හිතාගත්ත පුළුවන් දෙක නිකන් ඒක පුදුමයක් නෙමෙයිද? අහිංසක කියලා නම දාපු කෙනෙක්. එනේ ඒ වගේ ඊටාම කීකරුව හැදිච්ච කෙනෙක්. ආයි රජතුමා බය වෙන තරමට දරුණු මිනිමරුවෙක් වුණා කියන එක. ඔන්න හිතනවාද ඒක කතාවක් විතරයි කියලා. අදරුණත් ඔය විදිහම සාක්කි ඕන තරම් මේ සමාජෙත් තියෙනවානේ. ඊටාම හොඳට හිටපු මිනිස්සු සම්පූර්ණ අනිත් පැත්ත වෙනස් වෙන විදිය. ඔයාලට පේනව නේද? අපි හොඳයි කියලා සම්මත කරගත්ත මායිම ඕනම තැනකදී හෙල්ලෙන්න පුළුවන්. හරිද? ඒ හින්දා කොයිතැනකවත් තමන් මේ ගමන් කරන තමන් හොඳයි කියලා මේ අරගෙන ජීවිතේ විශ්වාස කරන් ඉන්න එපා. ඔක ඕන්ලාක වෙනස් වෙනවා. අද බණ හැවුවට හෙට වෙනකොට කූරු ගණන් කරන්නත් පුළුවන් මට්ටමකට එන්න මහ වෙලාවක් යන්නේ නැහැ. මම කියමින් ආවි ගන්නේ. ප්‍රධානම අපේ ජීවිතයේ අරමුණු වෙලා තියෙන පුළුවන් තරම් රැස් කරන එක. ඒ රැස් කරන ගන්න එකේ ආදීනවයම තමයි ඕක රැක ගන්න වෙනවා. රැක ගන්න වෙනවා කියන්නේ අපිට මෛත්‍රියෙන් කරනවා ඒවා රැක ගන්න බෑනේ. අනිත් කෙනාව හිංසාවටපත් කරනවා, පෙළනවා කියන අර්ථය ඕකේ තියෙනවමයි. නැත්තම් රැස් කරගෙනත් කෙනා රකින්න ඕනේ නෑනේ. දන්සලක් වගේ නේ නම් උතර තියෙන්නේ. නේ? ඒ හින්දා මතක තියාගන්න එකතු කරන්න අදහස ආවා කියන්නේ අනිවාර්යෙන් වෛරය තරහව කියන එක අනිත් පැත්තට තියෙනවා. ඉතින් ඔය එකතු කරනවා කියන එකේ සරල අපි දන්න අදහස මොකක්ද? ඇලීම කියන්නේ ඕකනේ ඔය රාගය කියලා අපි අහන්නේ. ඊට පස්සේ ඕකේ අනිත් පැත්ත ද්වේෂය. ඔය දෙක ගැන අපිට යම් සවිඥානික හැඟීමක් තියෙනවනේ. එනේ අපි රැස් කරගන්න හින්දා දුකක් එනවා කියන එක. නමුත් හැමතැනදීම අපිට වැහෙන තේ තමයි. අපිට වැහිලා යන දේ අපිට මගහැරන දේ තමයි ඔතන ඔය දෙකම පවත්වන්න පුළුවන් මෝඩකම කියන එක. ඔන්න ඕක තමයි පිටින් ටිකක් තේරුම් ගන්න අමාරුත් සහ තේරුම් කරවන්න සාක්කියක්වත් නැති ලෝකේ. හරිද? මම ඔයාලට පොඩි උදාහරණයක් කියන්නම් මේක ටිකක් තේරුම් ගන්න. හරි. මම මේ සිද්ධියක් කියන්නේ මේකේ අදහස ගන්න ඕනේ. මම අර මුලින්ම කිව්වේ අපි සාමාන්‍ය ලෝකේ පාවිච්චි කරන වචන වලින්ම තමයි හැඟීම කියන්න වෙන්නේ. හැබැයි සාමාන්‍ය ලෝකේ කතා කරන දේවල් වල ඒ හැඟීම නැති හින්දායි අපි තාම සසරේ යන්නේ. ඒකයි බුදු පියාණන් වහන්සේ නමක් ලෝකෙට ආගමණය වෙච්ච දේ මහා ලාභයක් කියන්නේ. මොකද බුදු පියාණන් වහන්සේලාට පුළුවන් වුණා මේ ලෝකයා පාවිච්චි කරන විවහාර භාෂාවම පාවිච්චි කරලා ලෝකයාගේ අර හැංගිච්ච හැඟීම් උලුප්පල දෙන්න. ඕක නෙමෙයි අර්ථය කියන එක පෙන්නන්න. පැහැදිලිද? උදාහරණ මම ඒක කියලා කියන්න මම කියන හදන උදාහරණේ. ඔයගොල්ලෝ අහලා ඇති ආරෝග්‍ය පරමලාභ කියන ගාතාවනේ. ඕක හුඟක් ජනප්‍රිය ගාතාවනේ. ඕක ඔය ගාතාව කියාගෙන තරුණෙක් කෙනා බමුණු තරුණෙක්. මෙයා ඇවිල්ලා කියනවා ස්වාමීනි අපේ වේද ග්‍රන්ථවලත් ආරෝග්‍ය පරමලාභ කියලා තියෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්න කලින්ම ඒගොල්ලන්ගේ පොත්වල මේක තියෙනවා. බුදුහාමුදුරුවෝ අහනවා තරුණේ ඔබ මොන අර්ථයෙන් දුක කියන්නේ? ඒතර මේ තරුණයා හැංගීම කියනවා. ඒ තමයි ස්වාමීනි මගේ කය නිරෝගී. මෙවැනි ලාභයක් තව තියෙනවද? ඕක තමයි නේද අහනවා තේරුම. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා මේ කයට නිරෝගී කියනවා නම් එච්චර මෝඩෙක් මම දකින්නේ නැහැ කියනවා. මේක ඕන වෙලාවක මේ කයට මැටි කලයක් වගේ කියනවා වැටෙන්න ගැටෙන්න විතර ඒ පමාවෙන් බිඳිනවා කියලා කියන්නේ. ඕක නෙමෙයි ඔය ගාථාවේ අර්ථය. පරම ලාභය වෙන්නේ නිවන. මේ සසර රෝගයක් කියලා